ජර්නල් එක කරන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ 2026 අවුරුද්දට හදපු ජර්නල් බුක් එක. ඒකේ වීඩියෝ එකත් මං ඔයාලට අප්ලෝඩ් කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ඉවරලා අනිවාර්යයෙන්ම ඒකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ මාසේ තීම් කලයක විදියට මම තෝරගත්තේ දම් පාට. ඉතින් ඒක නිසා මම දම් පාට ස්ටිකර්ස් ටික මේ විදියට තෝරගත්තා. ඊළඟට මම මෙන්න මේ වගේ ටෙක්ස්ට් ටිකක් මේ විදියට ඇඳගත්තා. මේවා ඔයාලට ඇඳලා හරි print එකක් අරගෙන හරි පොතේ අලවන්න පුළුවන්. ඉතින් දැන් මම දම් පාටට හුරු ප්ලැටිනම්ස් ඒ වගේම ග්ලිටර් පෙන්ස් මෙන්න මේ විදිහට තෝරගන්නවා. ඔයාට පුළුවන් ජර්නල් එකක් කරනකොට ඔයා කැමති පාටක් නැත්නම් ඔයා කැමති කාටුන් කැරක්ටර් එකක් තෝරගෙන ඒකට අනුව ඔයාගේ ජර්නල් එක කරගන්න. එහෙනම් දැන් අපි කවර් පේජ් එක ඩිසයින් කරගමු. ඉතින් මම වෙනද කියනවා වගේ ඔයාලට පුළුවන් මේක ඔයාලා කැමති විදිහකට ඩිසයින් කරගන්න. ඔන්න ඉතින් මං කවර් පේජ් එක නම් ඩිසයින් කරගෙන ඉවරයි. දැන් අපි සෙකන්ඩ් පේජ් එක ඩිසයින් කරගමු. ඉතින් ඉස්සෙල්ලාම කැලෙන්ඩර් එක තමයි මං අඳගන්න හිතුවේ. ඔයාලට මෙතෙන්ට print එකක් උනත් අලවන්න පුළුවන්. ඊළඟට මම මෙතනින් ස්පෙෂල් ඩේස් වලට පොඩි ඉඩක් වෙන් කරනවා. ඊළඟට මම මෙතනින් monthly goals වලටත් ඉඩක් වෙන් කරනවා. මාසෙ මැදදී වගේ මට ආයෙ මොන හරි ලියා ගන්න අවශ්‍ය වුණොත් ලියා ගන්න ඕන නිසා මම මෙතන ඉඩ ටික ඉතුරු කරනවා. ඊළඟට මම හදාගන්නේ ස්ටඩි ට්‍රැකර් එක. මේක නම් ඔයාලට ගැලපෙන විදිහට තමයි ඩිසයින් කරගන්න ඕනේ. මොකද එක එක්කෙනා පාඩම් කරන විදිය වෙනස්නේ. ඔන්න එහෙනම් මේ පේජ් එකක් ඩිසයින් කරගෙන ඉවරයි. ඔන්න එහෙනම් ඊළඟට හදන්න යන්නේ වෝටර් ට්‍රැකර් පේජ් එක. වතුර කියන්නේ අපේ සෞඛ්‍යයට වැදගත් දෙයක්. ඒත් අපිට එදිනදා තියෙන වැඩ නිසා අපිට ඒක අතපසු වෙන්න පුළුවන්. ඉතින් වෝටර් ට්‍රැකර් එකක් හදාගත්තාම අපිට ඒක අමතක වෙන්නේ නැහැ. මොකද කිව්වොත් අපි දවසකට බොන වතුර ප්‍රමාණය අපි මාක් කරන්න ඕනේනේ. එතකොට අනිවාර්යෙන්ම අපිට පොත බලන්න වෙනවා. එතකොට අපිට වතුර බොන්න අනිවාර්යෙන්ම මතක් වෙනවා.
ඔන්න එහෙනම් අපේ ජනවාරි මාසේ ජර්නල් සෙටප් එක ලෑස්ති. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා නම් බයි.